ආයිබෝවන් දකුණු පළාත් සමූපකාර සේවක කමිෂන් සභාව සේවා කාලය හා නිවාඩු වරප්‍රසාදය යටතේ යම් පුද්ගලික අවශ්‍යතාවක් මත සමූපකාර සේවකයෙකුට එක් අවස්ථාවකදී පැය එකහමාරක් නොඉක්මවන පරිදි මාසකට දෙවරක් බැගින් කෙටි නිවාඩු ලබාගත හැකිය. කෙටි නිවාඩු කලී සේවක අයිතිවාසිකමක් නොවන බැවින් සමිතියේ සේවා අවශ්‍යතාවන් අනුව අනුමත කිරීමට හෝ නොකිරීමට හෝ නිවාඩු බලධාරියාට පුළුවන්. සේවකයෙකු කෙටි නිවාඩුවක් ලබා ගැනීමේදී ඔහු විසින් කරනු ලබන රාජකාරි වැඩ එකී කාලය තුලදී ආවරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් යෙදීමට නිවාඩු අනුමත කරන බලධාරියා විසින් වග බලාගත යුතුය. සේවකයන්ගේ කෙටි නිවාඩු සඳහා වෙනම ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. මෙම ලේඛනයේ වර්ෂය, මාසය, දිනය, සේවකයාගේ නම, කෙටි නිවාඩු අවශ්‍ය කාල සීමාව, නිවාඩු අවශ්‍ය කාරණය, ඉල්ලුම් කරුගේ අත්සන හා කෙටි නිවාඩු අනුමත කරන බලධාරියාගේ අත්සන අඩංගු විය යුතුය. සේවකයෙකු එක් මාසයක් තුලදී ලබාගත් කෙටි නිවාඩු ගණනය මෙම ලේඛනයෙන් බලාගත හැකි විය යුතු අතර එහි සටහන් මකා දැමීම හා වෙනස් කිරීම වරදක්සේ සැලකේ. කෙටි නිවාඩු ලේඛනය අධීක්ෂ නිලධාරියෙකු භාරයේ තැබිය යුතුය.